සුබ දවසක් යාළුවනේ. ඔන්න ඔයාලට අදත් ගෙනාවා වටේවි කියලා හිතන වීඩියෝ එකක්. කොහොමද මෙන්න මේ වගේ මවුශාකයක් හදාගන්නේ කියලා චූටිම පැලයකින්. ඉතින් මෙන්න මේ විදිහට ක්‍රමයෙන් ලොකු කරපු ගහක් තමයි මේ මවුශාකයක් කියලා කියන්නේ කාලයත් එක්ක. පොට් එක ගොඩක්ම වැදගත් වෙනවා. පොඩිම පැලයක් නම් අනිවාර්යයෙන් මේ චූටි පොට් එකේ දාන්න ඕනේ. මේකට දාලා තියෙන්නේ මම පොල්ලෙලි කෑලි එක්ක වැලි බොරළු. ඊට පස්සේ ඒක මදි කියලා හිතනකොට පස්සේ ඊට වඩා ටිකක් ලොකු පොට් එකකට මාරු කරන්න මේක. ඔස්මෝකෝට් එන්න ටිකක් දාලා හිටවනවා නම් හොඳයි. ඊට පස්සේ මෙන්න මේක මීඩියම් සයිස් පැලයක්. මේ වගේ එකකට ඔස්මෝකෝට් බැලන්ස් දාන්න පුළුවන් අපිට. ගහත් වර්ධනය වෙනවා එතකොට. මල් පිපෙන්නත් බලපානවා. ඊට පස්සේ මේ තියෙන්නේ සෙන්ටිමීටර් 14 පොට් එක මල් පිපෙන සයිස් එකට ඇවිල්ලා. මෙන්න මේ සෙන්ටිමීටර් 18 පොට් එක ඒකෙත් හොඳට මල් පිපෙන්න ඉඩ තියෙනවා. අපිට ලොකුම ලොකු ගහක් හදා ගන්න ඕන නම් මෙන්න මේ වගේ ඉඩකඩ තියෙන හොඳ ලොකු පොට් එකකට දාන්න පුළුවන්. එතකොට මල් ලොකු වෙනවා, ගහත් ලොකු වෙනවා. ලොකු මුල් ලැබෙනවා ලොකු පොල්ලෙලි කෑලි දැම්මොත්. ඉතින් මෙන්න මේ වගේ ක්‍රමයෙන් තමයි පොට් මාරු කර කර පොහොර දදා ලොකු කරන්න ඕනේ. පොඩි වීඩියෝ එකක් ඉඳලා ගොඩාක් දේවල් කියන්න අමාරුයි මේ වීඩියෝ එකෙන්. ඒ නිසා ඔයාලට දැනගන්න මොනවා හරි තියෙනවා නම් මට කමෙන්ට් එකක් දාන්න මේ වීඩියෝ එකට. ෆෝන් එකෙන් කරන්නේ වීඩියෝස්. ඒ නිසා දිග වීඩියෝ දාන්න අමාරුයි මට. ස්තුතියි ඔයාලට.